ගන්න. දුවගේ රෙදි ටික අයන් කරන ගමන් මට කියන්න හිතුණා මට දවස් කීපයකට කලින් ආපු මැසේජ් වගේක් ගැන. TikTok එකේ මට නංගි කෙනෙක් මැසේජ් කරා අක්කේ මට දෙයක් කියන්න තියෙනවා. මේ තියෙන වේදනාව මට වෙන කියා ගන්න කෙනෙක් නැහැ. අනේ ප්ලීස් වැරදියට හිතන්න එපා මම මේ කියන දේ කියලා. ගොඩක් මැසේජ් තිබ්බ නිසා මම දුවගේ වැඩත් ඉවර වෙලා හිමියට මේ මැසේජ් ටික කියවන්න පටන් ගත්තා. එයා ස්ක්‍රීන්ෂොට් 2-3කුයි ඒ වැරද්දේ අයිතිකාරයාගේ ෆොටෝස් වගේකුයි ඒ වැරද්දට පොළඹවා ගත්ත ගැහැණියගේ ෆොටෝස් වගේකුයි මට ඒවල තිබුණා. අක්කේ මම අයියට ගොඩක් ආදරේ. අපි දෙන්න මාර ආදරෙන් හිටියා. තිබුණු ප්‍රශ්නත් එක්ක අපි දෙන්නටම කියලා දෙයක් කරගන්න ඕන නිසා එයයි මමයි තීරණය කරා දෙන්නගෙන් එක්කෙනෙක් රට යන්න ඕනි කියලා. අනේ ඉතින් ගොඩක් වටේටම අපි ණය වෙලා මගේ හස්බන්ඩ් අක්කේ රට ගියා. නීත්‍යානුකූල විදිහට කසාත බැඳලා ඉන්න එයාගේ මහත්තයා තමයි රට ඇවිත් තියෙන්නේ. හීන ගොඩක් හිතේ තියාගෙන රට ආවේ පොඩි ගේ කෑල්ලක් හදාගන්නයි රට එන්න වෙච්ච ණය ටිකත් ඉක්මනට ගෙවාගෙන එයාවත් මංගාවට ගන්නවා කියන අදිෂ්ඨානෙන් තමයි මේ කොල්ල රට ඇවිත් තියෙන්නේ. ඇවිල්ලා මාස ගාණක් ගියාට පස්සේ අර තිබුණු ආදරේ සෙනෙහස කරුණාව හැමදේම ටිකෙන් ටික නැති වෙලා කතා බහ කරන එකත් අඩු වෙලා ඊට පස්සේ හේතුව හොයාගෙන යනකොට මෙහෙට ඇවිල්ලා එයා පටන් ගත්ත වෙන ප්‍රේම සම්බන්ධතාවයක් නිසා තමයි මේ දෙන්නගේ මේ හීන මේ ආදරේ මේ සෙනෙහස හැම දෙයක්ම නැති වෙලා ගිහින් තියෙන්නේ. ඉතින් ඒ ගෑනු කෙනත් මේ පිරිමි ළමයා මෙහි ඇවිත් යාළු වෙලා ඉන්න ගෑනු කෙනත් කසාද බැඳලා දරු දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් ඒ ගෑනු ළමයා මහා රෑ ලංකාවේ වෙලාවෙන් මං හිතන්නේ 3ට විතර ඇති. අනේ දින්දක් නැහැ. අක්කේ මට යාව ගොඩක් මතක් වෙනවා. ගෙදර මිනිස්සු බයිනවා ඔයාට පිස්සුද? අතාරින්න මෙච්චරයි පස්සෙන් යන්නේ කියලා. ඒත් මං කොහොමද අක්කේ අතාරින්නේ? මට අයියව ගොඩක් මතක් වෙනවා. මගේ පරණටත් වඩා මං එයාට ගොඩක් ආදරේ කියන වචන ටික කියද්දී මම මොනවද කියන්නේ කියලා මට හිතුණා. මට මිනිස්සෙක්ගේ හිතක් හදන්න පුළුවන් එයාට. හැබැයි ඒ හිත මට ස්ථිරව මට එයාගේ හිත හදන්න බෑ. මම කිව්වෙත් නංගි අතාරින්නවට එයාව කොච්චර රිද්දුවා නම් ඔයා ඇයි ආ පස්සේ යන්නේ? අක්කේ මට එයා නැතුව ජීවත් වෙන්න බෑ. මගේ පණත් හරි එයත් හරි. එයා මෙහෙම මිනිස්සු ඉන්නවද අක්කේ මේ ලෝකේ? මට මාර කේන්තියක් ආවේ. මම ඒ පිරිමි ළමයාගේ WhatsApp TikTok Facebook හැම එකම සර්ච් කරලා බැලුවා. එයා DP පවා දැන් ඉන්න කෙනාගේ දාන් ඉන්නේ. පවුලක් කඩලා දැන් මේ ගෑන් ළමයට බබාලත් නැහැ. පවුලක් කඩලා තවත් පවුලක් වෙන්න තරම් තිරිසන්නු වෙන්න එපා. ඒ කෙල්ල ඉල්ලන හෙන ඒ කෙල්ල විඳින දුක කවදා හරි පත් වෙනවා ඩබල් ට්‍රිබල් වෙලා. මොකද දෙයනේ හීන ගොඩක් තියාගෙන රටේ වන්නේ මේ මිනිස්සයව නැති බැරිකමටනේ ලංකාවේ ජීවත් වෙන්න බැරිකමට තමයි රට එන්නේ. ඉතින් ඒ ආවට පස්සේ මුංගේ තියෙන කැසිල්ලට ඒ ගෑනු ළමයා කතා කරලා කිව්වලු එයා අතාරින්නේ ආව මම එයාගේ වයිෆ් කසාද බැරිපු නීත්‍යානුකූල වයිස් දැන් මේ හොර කෙනත් එක්ක තමයි ඉන්නේ. ඉතින් අර දරුවොත් ඒ ගෑනිත් අතහැරලා තමයි මෙහෙට ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වගේ කට්ටියට ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඔයාලගේ එක කමෙන්ට් එකකින් ඒ නංගිගේ හිත හදන්න පුළුවන් වෙයි. මේක බලනවා නම් නංගි ඔයා කියන්න ඕන දේක් මම ෆොටෝස් වීඩියෝස් දාලා මට ප්‍රශ්නයක් නැහැ. මම කතා කරනවා. හැබැයි එහෙම කරන්න එපා. ආදරෙන් දෙන්නේ හීන මාලිගා හදාගන්න එකතු වෙලා ඒ දේවල් කඩා කප්පල් කරන්න තුන්වෙනියෙක් වෙන්න එපා. කාගේවත් ජීවිතයකට එන්න එපා. මම කියන්නේ දරු පවුල් කාර්යෝ නා. එහෙම නැතා හෝ ඇතා දෙන්නේගේ ආදරේ මැදට ඇවිල්ලා කාලා කන්නේ විදියට ආත්මයක් නැති කරගන්න එපා. මම නම් ಜಾති හෙන ඉල්ලනවා. බොරු කියන්න ඕන මම නම් හෙන ඉල්ලනවා. හොඳක් සිද්ධ වෙන්න එපා දෙයනේ. ඒ ආදරේ මැද්දට ආපු කාලා කන්නින්ට. එච්චරයි කියන්නේ.